පැත්තෙන් ගත්තොත් ලොකු වෙනසක්. මොකද හිටපු ක්‍රීඩකින් දෙදෙනාට වඩා මේ ක්‍රීඩකින් දෙදෙනා ටිකක් එක දිගට ක්‍රීඩා කරපු එක කියන්නේ එකට ක්‍රීඩා කරපු නැති ක්‍රීඩකින් දෙදෙනෙක් ලෙස අපිට සඳහන් කරන්න පුළුවන්. අපිට මතකයි 2023 ආසියානු කුසලානේ එහිදී ශ්‍රී ලංකාවට ආසියානු කුසලානේ ගෙනාවේ මෙන්න මේ ක්‍රීඩකින් දෙදෙනාගේ පන්දුවීමත් එක්ක. නමුත් ඊට පස්සේ මේ දෙදෙනා එකට ක්‍රීඩා කිරීමක් අපි දැක්කේ නෑ තරම්. කවුරු හෝ ක්‍රීඩකෙක් ක්‍රීඩා කරාට දෙදෙනාගෙන් කණ්ඩායමේ නමුත් එකට දෙදෙනාම ක්‍රීඩා කරපු අවස්ථාව අපි දැක්කෙම නැති තරම්. මේ නිසා මම හිතන මේ ක්‍රීඩකින්ටත් ලොකු නැවත හොඳ අවස්ථාවක් වේවි කියලා හිතනවා දෙදෙනාට නැවත අන්ත දෙකෙන් පන්දු යැවීමට ලැබෙන අවස්ථාවක්. ඉතින් මේකත් ඕන ප්‍රයෝජනට ලබා ගනිමි කියලා අපි හිතනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මව්බිම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ යුතුයි මේ තරඟාවලිය තුල. ලෝක කුසලානේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ යුතුයි කියන අපේක්ෂාව ඉඳලා තමයි අපි මේ තරඟ නරඹන්නේ ක්‍රීඩාලුලිය අසරණේ ඔබත් එක්ක. ඉතින් මේ තත්ත්වය සමගින් අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවට සෑම තරගයක්ම ලැබෙන ජයග්‍රහණය කරමින් අවසානයේ 2014 බංග්ලාදේශීදී ලබාගත් ලෝක ශුරතාවය වගේම 1996 පන්දුර 50 ලෝක කුසලානේ පාකිස්තානයේදී ගඩාෆි ක්‍රීඩා පිටිය ලබා ගත්තා වගේම මෙවරත් අපිට මේ තරඟාවලිය එක්ක ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටිය තුල නැත්නම් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩා පිටිය තුල ලබා ගන්නට හැකියාවක් ලැබෙවි කියන ප්‍රාර්ථනාව තමයි මුලින්ම තියෙන්නේ. ඉතින් තරඟය ආරම්භ වන කාල වේලාව ටිකෙන් ටික ළඟා වෙනවා තව දුරටත්. එකතු වෙලා තින්නා ගොඩක් දෙනෙක් අපිත් එක්ක මේ වෙන විට ආදරණීය ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා. මේ හැම දෙනාමත් මතක් කරන ගමන් අපි යමු දැන් ටිකෙන් ටික තරඟයේ තත්ත්ව වාර්තාවන් පිළිබඳව සඳහන් කරන්නට ඔබ වෙනුවෙන්. ඉතින් පසුගිය තරඟය දැන් ඉතාලිය සහ කොදෙව් තරඟයකුත් ක්‍රියාත්මක වුණා. මේ අතර වෙරේ තරඟයත් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළා. අපරාජිතව තමයි දැන් කොදෙව්වන් සුපර් 8 වටේ සඳහා ගමන් කරන්නට නියමිතව තිබෙන්නේ. ඉතින් මේ දැන් අපිත් එක්ක එකතු වෙන මගේ ආදරණීය අසන්නන් ඇති ඒ අයට නැවත දැනුවත් කිරීමක් කරන්නම්. අද දවසේ කාසිය වාසිය දිනා ගන්නවා ක්‍රීඩාලුලිය අසරණ ශ්‍රී ලංකා කණ්ඩායම. මේ කාසිය වාසිය දිනා ගැනීමත් එක්ක තීරණය කරනවා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ මේ දහවල් තරඟය තුල මුලින්ම පන්දුවට පහර දීමට අපි ප්‍රසාද ලකුණු සටහන ඔබට ඉදිරිපත් කරන්නම්. මේ වන විට කොහොමද තත්ත්වය කියන එක ඔබට බලා ගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාව තරඟ 3යි ජයග්‍රහණ 3යි ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන නෙට් රන් රේට් එක ධන 2.462ක අගයයි පවත්වාගෙන ඉන්නේ. මේක දෙවෙනි ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායම වුණු තරඟ 3යි දෙකක් ජයග්‍රහණය කරන එකක් ප්‍රතිඵලයක් නැහැ. මේ ප්‍රතිඵලයක් රහිත තරඟය නිසා ප්‍රසාද ලකුණු 5යි එකක් ලැබුණා උන්ට එකකින්. නෙට් රන් රේට් එක ධන 1.984යි. මේ කණ්ඩායම දෙක තමයි සුපර් 8 වටේ සඳහා යන්නේ. මෙතනදී අයර්ලන්තය තෙවනි ස්ථානයේ තරඟ 4යි ජයග්‍රහණ 1යි පරාජයන් 2යි ප්‍රසාද ලකුණු 3යි නෙට් රන් රේට් එක 0.15 බිඳුවක්. මෙතන 4වෙනි ස්ථානයේ ඕස්ට්‍රේලියාව තරඟ 3යි ජයග්‍රහණ 1යි පරාජයන් 2යි ප්‍රසාද ලකුණු 2යි නෙට් රන් රේට් එක ධන 0.4යි 1යි 4ක් සහ මේකේ 5වෙනි ස්ථානයේ ඉන්නව කණ්ඩායම තමයි ක්‍රීඩාලුලිය අසරණි ඕමානය. ඒ තරඟ 3යි 3න් 3ම පරාජයට පත් වෙලා ප්‍රසාද ලකුණු 0යි නෙට් රන් රේට් එක -4.56යි. ඉතින් මේ තත්ත්වයත් සමගින් ඕස්ට්‍රේලියාවට තව තරඟයක් තියෙන ඕමානයත් එක්ක මේ තරඟයෙන් ජයග්‍රහණය කළොත් ඕස්ට්‍රේලියාවට ඔවුන්ට ප්‍රසාද ලකුණු 4ක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට තෙවනි ස්ථානය දක්වා යන්නට හැකියාව තියෙනවා. අයර්ලන්තය 4වෙනි ස්ථානය දක්වා පහළට ඇද දමමින්. මේක තමයි අපිට දකින්නට ලැබෙන පහසුම අපිට විශ්ලේෂණයක් ලෙස සඳහන් කිරීමේ හැකියාව තියෙන පහසුම කාරණේ කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ටිකක් මන්දාරම් සහිත අහසක් තමයි ක්‍රීඩාලුලිය අසරණ ක්‍රීඩා පිටියේ ඉහළ අහස බලද්දී අපිට දැක බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි බලමු දැන් බී කාණ්ඩේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටිය තුල තරඟය ආරම්භ වෙන්නට සියල්ල සූදානම් වෙනවා මේ අවස්ථාවේදී. ඔව් මන්දාරම් සහිත අහසක් මේ වන විට තිබෙන්නේ. නමුත් තරඟය නියමිත වෙලාවට ආරම්භ කරනවා ක්‍රීඩාලුලිය අසරණ මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය ප්‍රාර්ථනා කරමින් ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් තරඟය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා වගේම සිම්බාබ්වේ කණ්ඩායම ජය ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ ප්‍රේක්ෂකනුත් ප්‍රමාණයක් මේ තරඟය දැන් නැරඹීමට පැමිණ තිබෙනවා. අපිට පෙනී යන ආකාරයට ක්‍රීඩා පිටියේ දැන් ජාතික දජ දැවන්ත ජාතික දජ දෙකක් සඳහන් අපිට දක්නට ලැබෙනවා. කුඩා දරුවන් විසින් අල්ලාගෙන ඉන්න ආකාරය මේත් එක්ක තරඟ විනිශ්චයකාරවරුන් සහ මැච් රෙෆරි නැත්නම් තරඟ තීරක ඔහුත් එක්ක දැන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් එක පෙළට ක්‍රීඩා පිටියට පැමිණෙන ආකාරයක් අපි දකිනවා. කුඩා දරුවන්ගේ අතින් අල්ලාගෙන සුපුරුදු විදියටම සුපුරුදු පරිදිම මේ වන විට
සිම්බාබ්වේ කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් තමයි එන්නේ. ඉතින් අපි ක්‍රීඩා පිටිය තනතිරු පැත්තේ ඉඳලා බැලුවොත් එimhe ක්‍රීඩාලු ලියාසනේ දකුණු පැත්තෙන් එනවා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම එන්නේ වම් පැත්තෙන් පොලිමට එක පෙළට එනවා මේ ජාතික ගීයන් වාදනය කිරීමේ ගායනා කිරීමේ අවස්ථාව සඳහා. අපි බලමු ඉදිරි තත්ත්වය කොයි විදිහට ක්‍රියාත්මක වේවිද කියන එක පිළිබඳව මේ තත්ත්වයන් එක්ක මේ තත්ත්වයන් යටතේ. ඉතින් ඔබටත් ආරාධනා කරන්නේ හදවතින්ම ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සෑම සිළු දෙනාටමයි එකතු වෙන්න රැඳෙන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා ආදරණීය ඔබ සෑම සියලු දෙනාටම. ඔව් දැන් මේ වන විට ජාතික ගීයන් ගායනා කරන අවස්ථාවට දැන් ළඟා වෙනවා. ඉතින් ඔබටත් ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි යන මානසිකත්වයෙන් හදවතින්ම රැඳී ඉන්න කියලා මේ තරඟයත් එක්ක අනිවාර්යෙන් අභිමානවත් ප්‍රේක්ෂකයන් ලෙස මගේ ආදරණීය අසරණ ජාතික ගීය දැන් සිම්බාබ්වේ ජාතික ගීය තමයි ගායනා කරන්නේ. ඉතින් අභිමානවත් ලෙස මේ තරඟාවලිය මොකද අපිට අභිමානයක් ශ්‍රී ලංකාවට ලෝක කුසලනයක් ලැබෙනවා කියන්නේ ඒක ශ්‍රී ලංකිකින් හැටියට අපිට අභිමානයක්. ඉතින් මේක ජයග්‍රහණය කරාට ලෝක කුසලනය ලැබෙන්නේ නැහැ තමයි ඒක හරි. නමුත් මේ තරඟය මේකට පොඩි තරඟයක් වුණත් මම හිතන්නේ අඩුපාඩු නිවැරදි කරගෙන මෙවැනි තරඟ ඉදිරියට පවත්වාගෙනම ජයග්‍රහණී මානසිකත්වයෙන් නැත්නම් මොමන්ටම් එක පවත්වාගෙන යාම අතිශය වැදගත් වෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඉතින් එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් නැවත එකතු වෙන්න කියලා තමයි ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මේ තරඟයත් සමගින්. ලයික් 3461ක් ලැබිලා තියෙනවා මගේ ආදරණීය අසරණ. ලයික් 4000 වෙත අපි යමු. ඊටමත් ඉක්මනින්. ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. බෑඩ් ගේමින් අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. දැවන්ත ප්‍රේක්ෂකින් ප්‍රමාණයක් ඉදිරියේ තරඟය ආරම්භ වන්නට දැන් සියල්ල සූදානම් වෙමින් පවතින්නේ. ඊටමත්ම සාර්ථකයි. ඉතින් මේ තරඟය තුල ක්‍රීඩාලෝලිය අසරණ සිම්බාබ්වේ කණ්ඩායම අපි දකිනවා සුවිශේෂී ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඔවුන්ගේ පැමිණ තිබෙන ආකාරය වෙනස් පැදුම් ආයත්තම් වලින් සැරසී තමයි ඔවුන් පැමිණ තිබෙන්නේ මේ තරඟය නැරඹීමට. ඉතින් අපි බලමු තරඟය ඊටමත්ම සුවිශේෂී තරඟයක් වේවි. සබහාදාමේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටිකක් මන්දාරම් සහිතයි කළු කරගෙන තියෙන අහසක් තියෙන්නේ. නමුත් ගැටලුවක් නැහැ මොකද විදුලි ආලෝක ධාරා තිබෙනවා දල්වන්නට අවශ්‍ය වුණොත්. ඒ නිසා ආලෝක තත්ත්වයෙන් ගැටලුවක් නැහැ. වර්ෂාව පතිත නොවුණා නම් ඇති. ටිකෙන් ටික ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අභිමානවත් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාලෝලිය යසන මේ වෙද්දී ක්‍රීඩා පිටියට පැමිණෙන ආකාරයක් අපි දකිනවා. දැන් තරඟය නැරඹීම සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටිය තුල මේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකීන්ට දිරිය ශක්තිය ලබා දීම සඳහා වුන් ඊ타ත්ම ආදරෙන් මේ තරඟය වෙත නැරඹීමට පැමිණ තිබෙන ආකාරයක් අපි දකිනවා සහ සිංහ දජ ඔවුන්ගේ අත්‍යතිව තබාගෙන තමයි මේ තරඟය නරඹන්නේ. ඉතින් සමහර ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ටී-ෂර්ට් බොහෝ දෙනෙක් පැළඳගෙන මේ තරඟ නරඹනවා. ඉතින් විශේෂ කාරණයක් අපි නිල් පැහැයෙන් තමයි එසේ අවස්ථාවලදී අපිට පේනිය යන්නේ සම්පූර්ණ ක්‍රීඩා පිටි ක්‍රීඩාගාරය. දැන් සිම්බාබ්වේ ජාතික ගීය ගායනා කර අවසන්. දැන් ශ්‍රී ලංකීය ජාතික ගීය ගායනා කරන අවස්ථාවට දැන් එළඹෙන්නේ මේ වන විට. අපි දකිනවා දුස්මන් චමීර මේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවට පැමිණ තිබෙන ආකාරයක් විවේක ගන්නවා තිබෙනවා. සියලුම ක්‍රීඩකින් එනවා අවස්ථාවට මේ අවස්ථාවට. දැන් ක්‍රීඩකින් පමණයි පැමිණෙන්නේ. මෙතනදී පුහුණුකරුවන් මේ ආදී සියල්ල හතර සීමාවෙන් ඉවත තමයි රැඳී සිටින්නේ. ඉතින් එකතු වෙන රැඳෙන්න අද දවසේ කාසිය වාසිය දිනාගත්තා ක්‍රීඩාලෝලිය අසරණ මුලින්ම ඒ තමයි ශ්‍රී ලංකා නායකයා දසුන් ශානක තමයි කාසිය වාසිය දිනාගත්තේ. දසුන් කාසිය වාසිය දිනා ගැනීමත් එක තීරණය කළ අද දවසේ මුලින්ම පන්දුවට පහර දිය යුතුයි කියන එක පිළිබඳව මේ තනතිර තුළ මම හිතන්නේ ඉතාමත් හොඳ තීරණයක් ඔහු ලබා ගත්තේ සාර්ථකයි. මේ තීරණයත් සමගින් දැන් පන්දුවට පහර දීමට සූදානම් තින්න සාර්ථකයි තීරණය. මේක සාර්ථක කර ගනීවිද කියන එක තියෙන ශ්‍රී ලංකා පිතිකරුවන් අතේ. අපි හිතනවා පසුගිය තරඟය තමත් හොඳින් ජයග්‍රහණය වාර්තා කිරීමත් එක්ක හැකියාවක් ලැබෙවි කියලා මේ තරඟය තුල ඔවුන්ට ජයග්‍රහණය වාර්තා කරන්න. ඉතින් ටිකක් අපි අපේක්ෂා කළ යුතුයි මෙතනදී ටිකක් අර ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට බලන්නට වඩා ටිකක් හොඳ පන්දු යවන බලන්නේක් සිම්බාබ්වේ සතුයි වගේ එකක් අපිට පේනවා ක්‍රීඩාලෝලිය අසරණ එක. මම හිතන්නේ විශේෂම කාරණයක් ලෙස අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද අත්දැකීම් බහුල ක්‍රීඩකින් රසක් මේ සිම්බාබ්වේ කණ්ඩායමේ ඉන්න ඔබට මතක ඇති ඕස්ට්‍රේලියාවටත් ලකුණු 173ක ලකුණු ප්‍රමාණය හඹා යන අවස්ථාවක් ලබා දුන්නේ මේ පන්දු යවන්නන්. අන්න ඒ හේතුවත් එක්ක අපිට මේ ඔබ දන්නවාද රළු කෙඳි තියෙන ටූත් බ්‍රෂ් නිසා ඔබේ දත්